මේ ළඟදී මේ ඇබිලි පිටියම පුතේ එක අම්මා කෙනෙකුයි පුතෙකුයි ඉන්නෝ ගෙදර. තාත්තා නැතුනේ චූටි කාලේ. ඒ ගොම මැටි ගාපු ගෙදර මැටි බිත්ති අල්ලලා තියෙන බිත්ති වලට මේ ඇබිලි පිටියේ. පුතේ රෑ 12ට එනවා යාළුවෙක්. මෙයාව එක්කන් යන්න එනවා. මඩ්ඩව මිරිදි ගන්න යන්න. පුතේ අම්මට බොරු කියලා යන්නේ. යාළුවෙක් රෙඩ වෙලා ඉන්නෝ යාළුවව බලන්න යනවා කියලා. අම්මට බොරු කියලා යන්නේ. පුතේ යන්නේ හැබැයි මඩ්ඩව මිරිදි ගන්න. මේ අම්මට විශ්වාසයි පුතාව. අම්මා තමයි ෂර්ට් එක කියලා දෙන්නේ. අම්මා තමයි ෂර්ට් එකේ පොඩි විච්ච තැන් පුතේ අතගාලා හදන්නේ අම්මා. අම්මට විශ්වාසයි. හැබැයි උදේට ගෙදරට ආවේ මිනි පෙට්ටියෙන් ආවේ ගෙදරට. උදේට අර මඩ්ඩවේ මිරිදි ගන්න තනින් වෙඩි තියලා මරනෝ දෙන්නම. අර මරණේ ගෙදරට ගේන්න කලින් මේ අම්මා මල්ශාලාවට පණිවිඩයක් යවනෝ. මොකද්ද පුතේ පණිවිඩේ? මගේ පුතාගේ මරණෙට ටයි එකයි කෝට් එකයි යන්දවල එවන්න කියලා. ටයි එකයි කෝට් එකයි. ඒ ටයි එකයි කෝට් එකයි යන්දවලා එවපු මරණේ අර ගොම වෙටි ගාපු ගෙදරට ගේනෝ පුතේ. අර අම්මා අර ටයි එකයි කෝට් එකයි යතගගා කියනවා. පුතේ මට උඹව බලන්න ඕනි උනේ මෙහෙම නෙවෙයි. නමුත් මට අවසාන මොහොතේ හරි උඹව පුතේ මේ විදිහට මහත් එක්ක විදිහට බලන්න ඕනි වුණා. මං ආස කරා උඹ මගේ ඉස්සරහා ඔය ටයි කෝට් දාගෙන මහත් එක්ක වගේ දවසක හිටගනීවි කියලා. පුතේ මේ අම්මා කියනවා පුතේ මම විශ්වාස කරා මේ ගොම මැටි ටික අයින් කළා. පුතේ උඹ දවසක මේකට ටයිල් කැටයක් අල්ලයි කියලා මේ ගෙදරට. මං විශ්වාස කරා පුතේ මේ මැටි බිත්ති අයින් කළා. මේ බිත්ති වලට ගඩොලක් බැඳලා ඒ ගඩොලේ හොරු ටිකක් හරි පුතේ උඹ ගාවි කියලා මං විශ්වාස කරා.